ඔයාලා හැමෝම ලෑෂීස් ඩයරීස් වෙත ආදරයෙන් පිළිගන්නවා. හෙලෝ ළමයි. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ මට හම්බුණ පැකේජ් එකක් අන්බොක්ස් කරන වීඩියෝ එකකින්. අපි බලමු මොකද්ද මේ පැකේජ් එක කියලා. දවස් ගාණක් මේක එනකම් බලන් ඉඳලා සිකුරාදා මට පුංචි බලාපොරොත්තුවක් දුන්න මේගොල්ලෝ මේක ඩිලිවර් වෙනවා කියලා. හැබැයි සිකුරාදා වැස්ස හින්දා මං හිතන්නේ ඉතින් ඔන්න මට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා මේගොල්ලෝ වීකෙන්ඩ් එකේ වැඩ නැහැ කියලා. ඉතින් සඳ වෙනකන් බලාගෙන හිටියා. මේ තමයි මම ඕඩර් කරපු මගේ ෂෙලෝ කොස්මැටික්ස් පැකේජ් එක. බලන්නකෝ. ඉතින් මං කලින්ම ඇඹිලිපිටිය ටවුන් එක පුරාම පීරලා සැෆ්‍රන් ජෙල් එක හොයාගත්තා. එයාලගේ ෂෙලෝ සැෆ්‍රන් ග්ලෝ ජෙල් එක හොයාගත්තා. නමුත් මට ක්ලෙන්සිං මිල්ක් එකවත් ස්ක්‍රබ් එකවත් හොයාගන්න බැරි වුණා. අපේ හර්බල් ස්ක්‍රබ් එක. ඉතින් කොහොම හරි මම මේ ඕඩර් එක දාලත් ගොඩාක් කල් මං හිතන්නේ ෂෙඩෝ එකට ගොඩක් ට්‍රැෆික් එකක් ඇති මැසේජස් වල. ඒක නිසා මගේ මැසේජ් එක බලලා සති දෙකකින් වගේ තමයි මට රෙස්පොන්ඩ් කළේ. ඉතින් කොහොම හරි ඔන්න අද මේ පැකේජ් එක මගේ අතට හම්බුණා. ඉතින් මට හරිම සතුටුයි. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔයාලට මම මේක යූස් කරන දවසින් දවස එතකොට මගේ ස්ටෙප් බයි ස්ටෙප් ස්කින් එක කොහොමද වෙනස් වෙන්නේ ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි බලමු මේ පැකේජ් එක කොහොමද අන්බොක්ස් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. මම මීට කලින් ෂෙලෝ එකේ ඇලෝවෙරා ලෝෂන් එක තමයි බොඩි ලෝෂන් එක තමයි යූස් කරලා තියෙන්නේ. වෙන මොකුත්ම ප්‍රොඩක්ට්ස් එයාලගේ පාවිච්චි කරලා නැහැ. හැබැයි ඒ ප්‍රොඩක්ට් එක මං හරි ආසයි. හරිම සුවඳයි. ඉතින් ස්කින් කෙයාර් රූටින් එකකට මුලින්ම එන්නේ ෂෙලෝලත් එක්ක. ඉතින් බලමු අපි මම අන්පැක් කරගත්ත විදිහට මුලින්ම තියෙන්නේ ක්ලෙන්සිං මිල්ක් එක. මං ගත්තේ මේ වගේ ලොකුම සයිසස් වලින්. ක්ලෙන්සිං මිල්ක් එක මිලිලීටර 250. ඊළඟට හර්බල් ස්ක්‍රබ් එක. හර්බල් ස්ක්‍රබ් එක මම ගත්තේ ග්‍රෑම් 100. ඉතින් ඔය දෙක අරගත්තා. ඊට පස්සේ මම ගාව තිබුණේ මම කලින් අරගත්තු මගේ සැෆ්‍රන් ජෙල් එක. ඉතින් ඇත්තටම කියන්න ඕන මම ස්කින් කෙයාර් රූටින් එකක් කරපු කෙනෙක් නෙවෙයි මීට කලින්. මොකද මම අනිත් ගර්ල්ස්ලා වගේ මේකප් කරන්නවත් එහෙම කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. මං ඇත්තට කියන්න දන්නේ නැහැ මං ඒවට හරිම කම්මැලි. ඉතින් හැබැයි මට හිතුණා දැන් මට අවුරුදු 25ක් නිසා අනිවාර්යෙන් මේ වගේ රූටින් එකක් මගේ ඩේලි රූටින් එකට ඇඩ් කරගන්න ඕන. දැන් ටික ටික වයසට යනවා කියන්නේ අපි අපේ පෙනුම ජීවිතේ හැම දෙයකින්ම වැදගත් වෙන එක දෙයක් වෙන පෙනුමට තැන දෙන්න ඕනිනේ. ඉතින් ඒක නිසා හරි එහෙනම් මේ වීඩියෝ එක වගේම තවත් ඉස්සරහට මගේ වීඩියෝස් වලින් ඔයාලට රසමරස කතා අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න එහෙනම් ෂෙලෝ කොස්මැටික්ස් එක අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.